දුප්පත් වෙන්න කිසි හේතුවක් නැහැ මිනිස්සෙක් වෙන්න මේ වගේ රටක. මහ පොළොව තියෙනකන් කාටද දුප්පත් වෙන්නේ? දුප්පත් ගම නෙමෙයි. ඔබට තියෙන්නේ පුරුදු කරන්න ওই දේවල්. ඔබ හදන්න. සාතනෙට දෙයක් හදන්න ගෙදර. දුප්පත් වෙන්න හේතුවක් නැහැ එතකොට. මොන හරි දෙයක් හිතවන්න. ඔබ හැමෝම ගෙදර අපිට මෙතන ඉන්නවා පවුල් 300ක මිනිස්සු. හැමෝම ෆෝර බෑග් එකකට පොඩි පස් ටිකක් හරි මේ දාලා ඔය මොන හරි ෆෝර ටිකක් දාලා ඕකේ බටු පැලයක් ඉඳන්. බටු පැල 300යි. කරල් දෙකක් සතියකට කඩාගෙන ඉන්න. කරල් කීයයි? 600යි. එතන මම මේ ඔබට කියන්නේ පින් කරන්න පුළුවන් විදිහ. අහේනියක් ගැන නෙමෙයි. කිසි අහේනියක් නැහැ. අපිට ආහාර අපි හැමෝටම ආහාර තියෙනවා. නමුත් මම මේ ඔබට කියන්නේ පින් කරන්න පුළුවන් විදිහනේ ඔබ ඒවා කරන්නේ නැහැ නේද? මේ බොහොම සුළුවෙන් කරන්න පුළුවන් විදිහ. හැමදාම පින්විතනේ ඔබට ඔය ගහ පේන කුස්සියෙන් තියාගන්න ඕන. ඔබගේ කප්රු කොය. ඔබේ බැංකු account එක නෙමෙයි පින්විතනේ ඔබ දිව්‍ය සැප සම්පත් අරන් එන්නේ. ඔය බටු ගහ. ඒක නිසා හරියන ඔබ තියන්න ඕනේ පින්විතනේ. ඔබ හරියන ඊයේ තියාගෙන ඇවිදින්න ඕනේ. ඔබ අහලා තියෙනව නේද දෙවිවරුන්ගේ කතා පින්විතනේ. ශාසනයෙන් පිට ලැබපු දෙවිවරු. කුක්කුට විමාන වස්තු. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට පින්විතනේ මේ කණේ අමාරුවක් ඇදලා සෙම හරි මොන හරි හින්දා කණේ අමාරුවක් ඇදලා පින්විතනේ. උන්වහන්සේට මග වඩා ගන්න දරුව. අධික වේදනාවෙන් පෙළිලා. ඒයින් අතරේ උන්වහන්සේ පින්නපාත වැඩියට පස්සේ පින්විතනේ උන්වහන්සේට කකුළු මාළුවක් පූජා කරලා තියෙනවා කෙනෙක්. උන්වහන්සේ ඒක වැළඳුවට පස්සේ මොන හරි වාපිච්චෙන් සමනය වීමක් මොන හරි සිද්ධ වෙලා උන්වහන්සේගේ අසනීප සනීප වෙලා ඒකෙන් උන්වහන්සේට ඒ මග වඩාගෙන පින්විතනේ එදාම රාත්‍රියේ උන්වහන්සේට මගඵල පූර්ණ කරගන්න අවස්ථාව ලැබිලා. ඒක අර මිනිහයාට අනුමෝදන් වුණා පින්විතනේ මේ මිනිහයා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුණා පින්විතනේ. ඒ දිව්‍ය විමානයේ තනිකර කක්කුට්ටෙක්ගේ ස්වභාවය දෙන දිව්‍ය විමානය. මේ දිව්‍ය විමානයේ බලන්න කක්කුට්ටෙක්ගේ විදියට හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙවියන්ට හැමතිස්සෙම පින්විතනේ ඒක දැක දැකමක් වෙන්නේ. සතුට වෙන්නේ. එහෙනම් ඔබට මහා දිව්‍ය සැප සම්පත් ලබා දෙන ඔබට නිවන ලබා දෙන පින්විතනේ අර වටුගා හරිනම් ඔබ ඔලුවට තියාගෙන ඇවිද්දත් කමක් නැහැ පින්විතනේ. මොකද හේතුව ඔබට දිව්‍ය සැප සම්පත් ලබා දෙන වස්තුවක් ඒක. ඔබගේ account එකේ තියෙන කෝටි 10න් 7-5ක වැඩක් වෙන්නේ නැහැ ඔබට. මම කියන්නේ පින්විතනේ ලොකු පින්කම් කරන්න. පොඩියටත් පින්කම් කරන්න. පොඩියට ගන්න පින්කම් හැමදාම කරන්න පුරුදු කරගන්න.